දැන් එකෙන් වෙන්නේ ඇත්තටම කෙමිස්ට්‍රි පේපර්ස් ලියන ළමයින්ට පොඩ්ඩක් දැන් ඒ අර දවස් දෙක තුන ගැප් එකක් තියෙනවා තමයි. හැබැයි ගැප් එක අතරේ දවස් දෙකක් ඉස්කෝලේට යන්න වෙනවා. ඉංග්‍රීසි පේපර් එකයි GK පේපර් එකයි ලියලා එන්න. ඕක ඉතින් අනවශ්‍ය වැඩක්. අපි හිතන්න ඕනේ අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් ගැන විතරයිනේ. ඊපස්සේ දැන් මේ පේපර් එක ඩිස්කස් කරන්න කලින් පොඩි දෙයක් කියලෙන්නම්. කාලසටහන ටයිම් ටේබල් එක ආවන්නේ. එක්සෑම් ටයිම් ටේබල් එක මේ පාර වෙන්න පුළුවන් හොඳම මට්ටමේ සර්ප්‍රයිස් ටිකක් දීලා තියෙනවා 2026 ලෙවල් ළමයි ටිකට. ඒක තමයි විතරක් නෙමෙයි මේ කාලසටහන දැක්කට පස්සේ අපිත් සර්ප්‍රයිස් වුණා. මොකක්ද මේ කරලා තියෙන පිස්සු විකාර කියලා. ඒ කියන්නේ කිසිම තර්කයක් නැති වෙනස්කම් ටිකක් කරලා තියෙනවා පේපර් එකේ පේපර්ස් ටිකේ ෂෙඩියුල් එක. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් කොහොමත් මම මේ කතා කරන්නේ මැත්ස් බයෝ ළමයි ටිකට අදාළව. සයන්ස් ළමයි ටිකට. මොකද මම ආර්ට් සහ කොමර්ස් ඒ ටික බැලුවේ නැහැ. අපි දන්නෙත් නැහැනේ අපි ඒ වෙන ලොකුට දන්නේ නැහැනේ කොහොමද ඒවත් ඩුල්ලා තියෙන ඒවත් වෙනස් වෙලාද දන්නේ නැහැ. අපේ සයන්ස් ළමයින්ට අපි දන්නවා සාමාන්‍යයෙන් කොහොමද අපි දන්න කාලේ ඉඳන්ම විභාගෙ තිබ්බේ පළවෙනි දවස් දෙක බයෝ තිබ්බා එක ළඟ. ඒක තිබ්බේ හැමදාම පේපර් එක හවසට තිබ්බා. කම්බයින් පේපර්ස් ටික උදේ තිබ්බා. මේකත් වෙනසක් වෙලා නැහැ සාමාන්‍ය විදිහම තමයි. අවුල් වෙලා තියෙන්නේ ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි පේපර්ස් වලට අදාළව. ෆිසික්ස් පේපර් එක කවදාවත් නැතුව හැමදාම සිකුරාදා දවසක හරි බ්‍රහස්පතින්දා දවසක හරි ඔය මේ අතරමැදදී මාඩුවක් වගේ සෙට් වෙන්නේ නැත්නම් ගොඩක් ලාවට සිකුරාදා වගේ දවසක උදේවරුේ තියෙන ෆිසික්ස් පේපර් එක මේ පාර තියෙන්නේ හවස. මම දන්නේ ඒක එහෙම කරේයි කියලා මොකක්ද පදනම කියලා දන්නෙත් නැහැ. කොහොම හරි දැන් තියෙන්නේ හවස. හරිද? ඔන්න එක. ඊට පස්සේ කෙමිස්ට්‍රි පේපර් එකට එනකොට අපි දන්නවා අපි බයෝ ළමයි නම් බයෝ හරි මැත්ස් ළමයි ඔන්න ෆස්ට් දවස් දෙකේ බයෝ දෙක තුනේ බයෝ මැත්ස් කම්බයින් පේපර්ස් ටික ලියනවා. ඊට පස්සේ ෆිසික්ස් පේපර් එක ලියනවා. ඊට පස්සේ කෙමිස්ට්‍රි පේපර් එක ලියනවා. වැඩ ඉවරයි. ලිව්වට පස්සේ ජෙනරල් ඉංග්‍රීසි එකයි ජෙනරල් නොලෙජ් එකයි පේපර්ස් දෙක තිබ්බා. ඔයගොල්ලෝ එතනින් A level exam period එක ඉවර වෙනවා. මේ පාර මොකද්ද මේගොල්ලෝ කරලා තියෙන්නේ? දැම්මා කෙමිස්ට්‍රි ෆස්ට් එකයි කෙමිස්ට්‍රි සෙකන්ඩ් එකයි මැද්දට ඉංග්‍රීසි පේපර් එකයි GK පේපර් එක ජෙනරල් නොලෙජ් පේපර් එක. දැන් එකෙන් වෙන්නේ ඇත්තටම කෙමිස්ට්‍රි පේපර්ස් ලියන ළමයින්ට පොඩ්ඩක් දැන් ඒ අර දවස් දෙක තුන ගැප් එකක් තියෙනවා තමයි. හැබැයි ගැප් එක අතරේ තව දවස් දෙකක් ඉස්කෝලේට යන්න වෙනවා. ඉංග්‍රීසි පේපර් එකයි GK පේපර් එකයි ලියලා එන්න. ඕක ඉතින් අනවශ්‍ය වැඩක්. හරිද? ඒ අනවශ්‍ය වැඩේ ඉතින් අපිට ඒකට කරන්න දැන් කරන්න දෙයක් නැහැ. ඒක මොකක්ද හේතුව කියලා හිතා ගන්නවත් බෑ. එහෙම පදනමකුත් නැහැ. එහෙම වෙනසක් කරන්න තරම්. කොහොම හරි දැන් ඔන්න එහෙම එකක් වෙලා තියෙනවා. මම දන්නවා ඔයගොල්ලෝ මේ වෙද්දි එක දැනගෙන දැන් ඒකට කනස්සල්ලටපත් වෙලා ඉන්නවා කියලා. හරිද? දැන් මට කියන්න තියෙන්නේ දැන් අපිට වෙනස් කරන්න බෑනේ ඔක. ඔයගොල්ලොන්ට දැන් වෙනස් කරන්න බෑ. සහ වෙනස් කරන්න ඔයගොල්ලෝ ඒකට උත්සාහ කරන්න එපා. ඒ වෙලාවත් දැන් අපරාධේ. තව දෙයක් ඔක් ගැන කතා කරන්න, යාළුවෙක් කතා කරන්න. ඒ යන වෙලාව අපරාධේ. ඒ නිසා මම මේ ඔයාලට කියන්න දන්නේ ඒක වෙනස් කරපු බව ඔයගොල්ලොන්ට දැනුවත් කරන්න. දැන් දන්න හැමෝම දැන් දන්නවා ඇති මේ වෙද්දි. සහ මට මේ අද මේක පටන් ගන්න කලින් කියන්න ඕනුනේ දැන් ඒක ගැන හිතන්න එපා. ඔයගොල්ලොන්ට මේ වෙද්දි දැන් ටයිම් ටේබල් එකක් තියෙනවා ෆික්ස් පටන් ගන්න අගෝස්තු 10 වෙනිදා. තව මාස දෙකයි හරියටම තියෙන අද ඉඳන්. මම මේක රෙකෝඩ් කරන්න දවස් ඉඳන් තව මාස දෙකයි තියෙන්නේ. හරිද? ඒ මාස දෙක ඇතුළේ ඔයාලට මේ ඒගොල්ලෝ ගත්ත ඩිසිෂන් වෙනස් කරන්න බෑ. විභාග දෙපාර්තමේන්තුව තුලින් ගත්ත ඩිසිෂන් වෙනස් කරන්න බෑ. ඒ නිසා ඔයගොල්ලෝ දැන් ඒක හිතලා වැඩක් නැහැ. අපි හිතන්න ඕනේ අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් ගැන විතරයිනේ. ඒ නිසා ඔයා මේ වෙද්දි ඔය කෙමිස්ට්‍රි පේපර් එක අස්සෙන් ආයෙත් දවස් දෙකක් ඉස්කෝලේ යන්නේ කොහොමද? එතකොට ඉංග්‍රීසි පේපර් එක පාඩම් කරන්නේ නැද්ද? සාමාන්‍ය පොදු පරීක්ෂණ පේපර් එක පාඩම් කරන්නේ නැද්ද? ඔය වගේ කතා හිත හිත දැන් දුක් වෙලා සංතාපයටපත් වෙලා වැඩක් නැහැ. හරිද? ඒ නිසා දැන් ඒක එතනින් අතාරින්න. එහෙම සර්ප්‍රයිස් එකක් හම්බුණා. ඒ සර්ප්‍රයිස් එක දැන් විඳගෙන ඉවරයි. ඒක ඔතනින් අතෑරියා. ඔයා තියෙන්නේ දැන් කරන්න දෙයක් නැහැ. දැන් පාඩම් කරගෙන යන්න. පළවෙනි දේ. කෙමිස්ට්‍රි ෆස්ට් පේපර් එක හම්බ කරාට පස්සේ කෙමිස්ට්‍රි සෙකන්ඩ් ඉයර් වෙනකන් අතරමැදි දවස් 3ක් හරි 4ක් හරි තියෙනවා. ඒ දවස් දෙකෙන් හතරෙන් හෝ තුනෙන් දෙකක් ඔයාලට ආයෙත් එක්ස්කෝල්ඩ් ගිහිල්ලා එක්සෑම් දෙයක් ලියන්න වෙනවනේ. දැන් ඉතින් ඒක නොලිය ඉන්නත් බෑ. ෆස්ට් ළමයින්ට ලියන්න වෙනවා. හරිද? කමක් නැහැ ගිහිල්ලා ලියලා එන්න. ඕකේ පොදු පරීක්ෂණ ලකුණු 15 MCQ 50ක් තියෙනවා. 50න් ලකුණු 50න් 15යි ගන්න ඕනේ. ලකුණු 30ක් ගත්තා නම් පාස්. කියන්නේ 100න් තමයි 30ක් ගන්න ඕනේ. ඒ නිසා MCQ 50න් MCQ 15ක් හරියට ගහ ගන්නවට ඕකෙන් පුළුවන්. ඒ නිසා ඒකටයි පාඩම් කරන්න වගේ දැන් මේ මම කියන්නේ ෆස්ට් ළමයිනේ බය වෙලා ඉන්න විභාගෙට. ඕගොල්ලෝ ඒ ගැන දැන් ලොකුවට හිතන්න යන්න එපා. එදාට ගිහිල්ලා ඔයගෙන් 15ක් ලකුණු ගහන්න පුළුවන්. හරිද? මොකද ඔක ලකුණු ගාන කීයක් කියලා වැඩක් නැහැ 30න් 100න් 30ක් කරන් පාස් වුණාම ඇති.
ඉංග්‍රීසි පේපර් එකත් එහෙම තමයි. දැන් සාමාන්‍ය නම් ඉතින් ළමයි ඔය එක්සෑම් ප්‍රධාන එක්සෑම් තුන ලිව්වට පස්සේ ඉංග්‍රීසි පේපර් එකට ඔය එක්සෑම් එකට කලින් දවසේ පොඩ්ඩක් මොනවා හරි බලාගෙන යනවා විභාගෙට. හරිද? එතකොට දැන් එහෙම බලන්න දැන් වෙලාවක් හම්බෙන්නේ නැහැ මේ අවුරුද්දේ. ඒ නිසා මම කියන්නේ කමක් නැහැ අතාරින්න. ඔයා ගිහිල්ලා මොනවා හරි ටිකක් මතක් වෙන ටිකක් ලියලා එන්න. ඒක ඇවිල්ලා එතනින් වැඩේ ඉවර කරන්න. වීඩියෝස් බලන්න, YouTube එකේ ඉස්සෙල්ලාගේ මොකද්ද කියන්නේ බලන්න, උද්ඝෝෂණ කරන්න, Telegram group හදාගෙන ඒකට සංවිධානය වෙන්න. ඒ වගේ දැන් මොනවත් කරන්න යන්න බෑ ඔයාට. ඔයාට තියෙන මේ මාස දෙකයි. ඔයාට වෙනස් කරන්න බෑ ටයිම් ටේබල්. ඕගොල්ලෝ මොන දෙයක්වත් දැන් ඔක වෙනස් කරන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලොම ආපහු පාරක් රිවයිස් කරලා වෙනසක් කරන්න හැදුවොත් මිසක්. ඒ නිසා ඔයාට මේ දේවල් කරන්න බැරි නිසා ඔයා කරන්න ඕනේ පාඩම් කරන එක. විභාග වෙනුවෙන් ලෑස්ති වෙන්න, පේපර්ස් ටික කරන්න, ක්ලාසස් ටික හරියට යන්න, සිලබස් කවර් කරගෙන තනියම පාඩම් කරන්න. සහ මේ මාස දෙකේ මම මෙතනදී මේක කියලා දානවා. මේ මාස දෙකේ හැම තියෙන එක එක જાතියේ පන්ති වලට එක එක જાතියේ නයිට් ක්ලාසස් අරවට මේවට ගිහිල්ලා ඔයාගේ වෙලාව දැන් නාස්ති කරගන්න එපා. මේ මාස දෙක හරියන්න නම් ඔයා තනියමයි වැඩ කරන්න ඕනේ. ඔයා පුළුවන් තරම් ඔයාට වැඩ කරන්න වෙලාව හොයාගන්න එක තමයි මේ මාස දෙකේ කරන්න ඕනේ. බැරිම දේවල් ටික අල්ලගන්න ක්ලාසස් වල ගිහිල්ලා පේපර්ස් ටික ලියන්න ක්ලාසස් වල තියෙන. ඒ ටික ලියලා සිලබස් කවර් කරගන්න පුළුවන් දේවල් ටික කරගත්තට පස්සේ ඔයා තනියම වැඩ කරන්න. ඔයාට තමයි තේරෙන්නේ ඔයාගේ ලකුණු ටික වැඩි කරගන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ කියලා. ඒ නිසා අර ක්ලාස් එකේ මේ ප්‍රැක්ටිකල් එකට මේ ප්‍රැක්ටිකල් එකට එළි වෙනකන් නැත්තම් දවස් ගණන් තියෙන ප්ලෑන් අරවට මේවට ගිහිල්ලා ඔයාගේ වෙලාව නාස්ති කරගන්න එපා. මම කියන්නේ ඒක 100%ක් නාස්තියක් නෙමෙයි තමයි. ඒ වුණාට විභාගේ පාස් වෙන ළමෙක් මේ මාස දෙකේ කරන්නේ තමන් තනියම වැඩ කරන එක. හොඳට මතක තියාගන්න. ඔන්න ඔය දේවල් ටික තමයි මට පටන් ගන්න කලින් කියන්න ඕනේ. අපි යනවා 13 වෙනි පේපර් එකේ ඩිස්කෂන් එක පටන් ගන්න.